ආයිබෝවන් හැමෝටම ඉතින් හැමෝම හිතනවා ලොකු ඉඩක් ඕන පැල හදන්න කියලා. ඉතින් මම පෙන්වන්න හදන්නේ මං ඉන්නේ තුන්වෙනි තට්ටුවක. ඉතින් මේ වගේ ඕගොල්ලන්ටත් පුළුවන් පොඩි ටින් එකක් මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ ටින් එකක් වගේ පොඩි දෙයක මේ වගේ හොඳ ඵලදාවක් තියෙන මිරිස් පැල ටිකක් හදාගන්න. ඉතින් හැමෝම පොඩි පොඩි ඉඩක් තියෙන නිසා ඕගොල්ලන්ට මේක කරන්න බෑ කියලා හිතනවා නෑ. අපිට කරන්න පුළුවන් චූටි ඉඩ ප්‍රමාණයක චූටි ටින් එකක් පාවිච්චි කරලා හොඳ පොහොර චුට්ටක් දාලා හැමදාම වතුර දානවා නම් හොඳට සාමාන්‍ය මට්ටමට අවුව වැටෙනවා නම් කර වෙන්නේ නැති වෙන්න මම ඉන්නේ උෂ්ණ අධික තැනක. ඉතින් උෂ්ණ අධික තැනක උනත් වතුර ටික හරියට වැටෙනවා නම් පොහොර ටික හරියට වැටෙනවා නම් සූර්යාලෝකයේ යම් මට්ටමකට වැටෙනවා නම් අපිට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. ඒක තමයි මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන ආදර්ශය. මේ බලන්න හොඳ මිරිස් පැලයක් මේ වගේ චූටි පෝච්චියක අපිට මේ වගේ චූටි ඉඩක උනත් හදන්න පුළුවන්. ඔබත් උත්සාහ කරන්න රට්ට ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න. මේ වගේ චූටි ගහක් හරි හදලා තමන්ගේ සතුටට තමන්ගේ කෑමට රස ගුණවත් හොඳ දෙයක් එකතු කරගන්න.